good morning හැමෝටම good morning කිව්වට ඔයාලට නම් good morning වෙන එකක් නැහැ. මේ වීඩියෝ එක මම හවස අප්ලෝඩ් කරන නිසා good night වෙන්නත් පුළුවන්. මේ මගේ දෙවෙනි vlog එක. ඉතින් අද මට තියෙනවා ගෙදර ටැංකිය අස් කරලා වතුර පුරන ටැංකිය අස් කරලා මාළුවාගේ ටැංකිය වතුර පුරවන්න. මේ විදිහට පොල් මුල් ටික කඩාගෙන ඊනවලට මුල පුරලා දැන් තියෙන වහලට නිමග තියාගන්න. ඔන්නම තමයි guys view එක තියෙන්නේ අපේ. දැන් මේ ටැංකිය අස් කරන්න තියෙන්නේ. අස් කරන්න ගෙනාවා item එක. අප්පා රස්නේ. වතුර ගොඩක් තියෙනවානේ. ඉරෙන්නම ගහලානේ. වතුර වැඩි දැන් ඉතින් වතුර ටික අරගන්න ඕනේ. වතුර ටික අරගෙන අරලා දාන්න වතුර. ආයේ වතුර මඩ වතුර. ටැංකිය මලකට දාගෙන නම් වතුර බොන්න එපා මචං. කවදාවත් හොඳ නැහැ බොන්න එහෙම. හොදලා දාන්න ඕන අනිවාර්යයෙන්ම වතුර බොන්න හොඳ නැහැ එහෙම වුණාම. මේ ටැංකිය අවුරුදු 2කින් විතර හොදන්නේ දැන් ටැංකිය. පට්ටවුවක් තියෙනවා. අපේ පැත්තට නම් ඉතින් පායන මේ දවස්වල වතුර නම් තියෙනවා ඒ වුණාට මේ පට රස්නේ. අවුව ආයන සැරට. ටැංකිය පල්ලෙලා තියෙන හොඳ මඩ ගෑහුණා. ටැංකිය වැටි ඉවර වුණා. දැන් ඉතින් තියෙන්නේ මම මාළු ටැංකිය වතුර ටික අස් කරලා දාන්න ඕන. වතුර පොඩ්ඩක් හිඳිලා තියෙන ටැංකිය වතුර ටික පොඩ්ඩක් පුරවලා දාන්න ඕනේ. දැන් නම් යාර ටැංකියත් මදි දැංගුරාමේ ඉන්නේ. ටැංකියක් තියෙන එක්කෙනෙක්ට දෙනවා නිකන් අරන් යන්න. කමෙන්ට් එකක් දාන්න යන්න මේ හොඳ ටැංකියක් එක්ක හදන්න පුළුවන් වගකීම් එක්ක පරිස්සමෙන් බලා ගන්න පුළුවන් කෙනෙක්ට දෙනවා. ඉතින් මම කවුරු ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න යන්න. හදන්න කැමතියි කියලා හදන්න කැමති කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න යන්න. හොඳ ටැංකියක් තියෙනවා ඉඩ මදි මෙයාට නැත්තම්. හොඳට බලා ගන්න කෙනෙක් වෙන්නත් ඕනේ. මැරිලි ගියත් අපරාධෙනේ. හදන්න පුළුවන් එක්කෙනෙක් ඉන්නවනම් ටැංකියක් හොඳ ටැංකියක් තියෙනවා. බොරුවට අරන් මරා දාන්න ඕනේ නැහැ. විකුණන්නේ නැහැ. එහෙනම් ඊළඟ වීඩියෝෙන් හම්බෙමු guys අපි. බය බය හැමෝටම.